මම මුලින්ම බිස්නස් එක පටන් ගත්තේ කිඹුල සබන් කරලා. හරි එතකොට මොකද කරේ අනිකා පටන් ගත්තා කවරයා සබන් කියලා. මම මොනවද කරේ කිඹුල සබන් නවත්තලා කවරයා දාන්න පෙට්ටිය ඇදුවා. නයකයි කරුවේ. මැරිඩ් ලයිෆ් එක හොඳ කසාද ජීවිත වගේ හොඳ බිස්නස් එකක් තමයි. ඉවසන්න බැරි වුණොත් ඒක බත් එක බැරි වෙනවා. නයිනා පණ්ඩිත් අපි කවුරුත් කිරි බීලා දුන්නු සත්තු තමයි. හැබැයි ඉවසන්න පුරුදු වෙන්න ඕන. බලන්න කොච්චර ලැජ්ජද කියලා මේ දෙන ඉන්නේ කත. මේ කොළුවා සීතගේ කන කනවා. මේවා දෙන කොහමද මම කඩේ යන්නේ? මිනිස්සු ඔක්කොම ගාමේ ඔක්කොම කයි කතන්දර කියනවා මට. බාන්න මේ සීත. මට පාරේ බෑලා යන්න නෑ මට ඇඳුම් ඇඳගෙන යන්න බෑ පාරේ. ෂී. රාමා පළැති රුකටයි වවුලෝ වහන්නේ. වවුල ගැන කතා කරන්න එපා. කියන්න ලැජ්ජයි අර කාංචන කියන කොල්ලත් එක්ක සීතා නටනවලු. සින්දු වලට නම් නටනවා. ඒ අරින්න වෙන නැටිල්ලක් නෑ. ස්වර්ණා මේට පස්සේ සීතාව ඔයාගේ පික්චර්ස් වලට ගන්න එපා. හරි? රාමා සීතා මගේ අලුත්ම ෆිල්ම් එකකට අත්සන් කරලා තියෙන්නේ. එයා නැතුව කොහොමවත් මේ ෆිල්ම් එක කරන්න බෑ. ප්‍රේක්ෂකයෝ ආවි ඉල්ලනවා. ඉල්ලන එකාට දෙන්න නෙවෙයි සීතා මම මැරි කරේ. හරි මට නම් හිතා ගන්නත් බෑ ශකිල හැම කරයිද කියලා. එයාට මාර ආදරෙන් හිටියේ. දැන් ඉන්න නිලි කෙල්ලෝ හරි චපලයි. ඔයාගේ ආශ්‍රයයට දැන් අවුරුදු කීයක්ද පැටියෝ? 10 years. තාම මාස 3කින් අපි වෙඩින් එක ගන්න හිටියේ. ඔය ගණන් ගන්න එපා කාංචන. පිච්චර එක තව දවස් කීයක් කරනවද? තව දවස් 4යි. මතක තියාගන්න. අලුතෙන් පටන් ගන්න පිච්චර එකට සීත ගන්න බෑ. එහෙම ගත්තොත් වාල්මීකිගේ රාමා රාවණ යුද්ධයට වඩා යුද්ධයක් එන්න ඉඩ තියෙනවා. දැන් ඔයාගේ සුරතල් මුල අලු කර ගන්න ඕන නම් සීතාව පිච්චර එකට ගන්න. හරි? මම මාකට් ලේන් එකේ හනුමා. හරිද? ගිනි තියනවා. යම්. රාමා! 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 රාමා!
කතාවට ගියපු ජුවල් එක කියලා. මේක හොඳට අහගන්න. කාංචනගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාව දාලා ගිහිල්ලා. මං එයාගේ ඔළුව අත ගෑව නෙවෙයි. යාළුවෙක් විදියට ඔළුව අත ගාලා එයාගේ හිත හැදුවා. Cut! සුපර්ණ මැඩම් අද මම තමයි ඇක්ෂන් කියන්නේ. Take a seat. Thank you. Okay. Playback. Camera. Action! पवित्र आदरे पूजनीय प्रेमादरे सुरम्य सुगंध आदरे प्रेमनीय आरण्ये हे मगे අවසන් හුස්මෙන් ආදරයක් ගෙන එන්න ඇති සසර පුරුද්දට ඔබ ළඟමයි මම විශ්වාසයිර පායනසේ අගින්වත් වෙනත් දිහාවක බලන්න එපා ඉරිසියා හිතේ පිම්සිත් ඇතිරා හිම් නැතිවේ ආදරයේ හැටි හැම තමයි සමුදෙන්නට බැරි සමුගන්නට බැරි මගේ හදවත ඔබ ළඟම ඇති මගේ හදවත ඔබ ළඟම ඇති විචිත්‍ර පවිත්‍ර ආදරේ पूजनीय प्रेमादरे सुरम्य सुगंध आदरे प्रेमनीय आरण्ये मगे
කෝලම් කන්න වගේ බලන් ඉන්නේ. ගයිඩා මට බඩගිනීඩෝ. ඔය බනිසේ කාපන්ඩෝ. සොරි දේවයන් වහන්සේ. අර බනිසේ කන්න දේවයන් වහන්සේ. උදේට කණ්ඩෝනි රජෙක් වගේ හරිද? ඉංගන්නෙක්ට වගේ මනුෂ්‍යයක් දික් කරම අරිනවද? වංශින්ද බූමුන් මං රජෙක්ඩෝ. රජෙක්. රජ කෙනෙකුට මාට්ටු වෙලා මං වැටලා ඉන්නේ හිඟන්නටෝයි. සොරි දේවයන් වහන්සේ. ගයිඩ් වැඩේ සයිඩ් ගහලා මාස 3කින් ෆිනෑන්ස් ගෙවලා නැහැ. කොයි වෙලාවක හරි සීසර්ලා ඇවිල්ලා ජීප් කට්ට උස්සනවා ෂුවර් එකටම ෂුවර්. අතේ සතේ නැහැ. ඒ වුණාට මාළුකට මාට්ටු වෙලා ඉන්නම් රජ කෙනෙකුට. හොඳම භාගේ තිබුණා නම් මම මෙතන මවනට මාලිගාව. මාලිගාව කෝඩ් නැහැ ඔයි. සොරි දේවයන් වහන්සේ. මාලිගාව කෝඩ් නැහැ. මේ පොල් ගෙඩියක් මවන්න සම්බෝලයක් හදාගන්න. ඉතින් කයි එකක් දයිලා බලන්න. හරිද? ඕම්. පොල් ගෙඩියක්. ෆු. මැහුණා පොල් මැහුණා මේ පොල් මැහුණා පොල් මේ පොල් පොල්. මොකද්ද බන් ඩාලින් අක්කර වෙලා තියෙන්නේ? දේවයන් වහන්සේ භාගය ඇවිල්ලා අනේ දේවයන් වහන්සේ මෙතන මවන්න රජමාලිගාවක්. රජමාලිගාවක්. හරි භාගය ඇවිල්ලා නෑ ඕයි. මේ තියෙන අරික්කාලින් තමයි මේම ඇවිල්ලා. හරිද? එහෙනම් දේවයන් වහන්සේ ට්‍රයි එකක් දෙන්න රුපියල් 1000ක් මවන්න. නටයි එකක්. ඕ සර්. රුපියල් 1000. අඩු ගානේ දේවයන් වහන්සේ අර සම්බෝලෙට ලුණු ගෙඩි පහක්. ලුණු ගෙඩි පහක්. මෙවුණා ලුණු ගෙඩියයි. මෙවුණා ලුණු මෙවුණා. බොම්බයි ලුණු ගෙඩිය. මෙවුණා ලුණු ලුණු දේවයන් වහන්සේ අන්නාසි ගෙඩියා ගස් ලබ්බක්. ගස් ලබ්බක්. ගස් ලබ්බ මෙවුණා දේවයන් වහන්සේ මේ මෙවුණා මේ ලබ්බ මේ ගස් ලබ්බ මේ වරන්නකෝ. මේ තියෙන බලයට මට මවන්න පුළුවන් එක ගෙඩියයි එක ඕන එකින් එකයි. ඕ පොල්. පොල් ලංකාවේ වතු වල වැවෙන පොල්. ඩාලියක්කේ අපි දැන් පොල් බිස්නස්. කොහේ පොල්ද? මේ එළව පොල්නේ. කඩේ පොල් කීයද? රුපියල් 50ක් වෙනවා. 50යි ගෙඩියක්. යකෝ ඇත්තටම එළව පොල් පේනවනේ. එක පොල් ගෙඩියක් මම දවස් 5ක් පාවිච්චි කරනවා 5ට පාලලා. අපි දෙන්නම් ගෙඩියක් 25 ගානේ. මොකද නං කියන්නේ? දෙකම දියන්කො මට. එන සල්ලි දියන්කො මට. හරි මම පට ගාලා රුපියල් 50ක් අරන් හරි. නංගි ඔයාට දෙන්නම් එකක් 10 ගානේ. මට 5ට දුන්නත් එපා. පද බල. පොල් 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 පොල්. පොල් ලාබයි. හරි. ලබන සතියේ දෙන්න 1000ක් නෙවෙයි 2000ක් හරි. පොල් දින. මට ජනට 20ක් දීලා ඉන්නවකෝ. ඇත්තටම ගයිඩෝ 25 දෙනෙක් ඔබට පාඩු නැද්ද? උඹලට ලාභයි. මට පාඩුවක් නැහැ බං. අපි මේක දෙන්නේ රටේ සංවර්ධනයට ආධාර දීමක් හැටියට. හරිද හිමුට? කීයද බං? එතකොට 20ට කීයද?
20ට 25 ගානේ තියලා රුපියල් 500යි. ඒ මචං ලොක්කා නැගිටින්න. සෝරි දෙවියන් වහන්සේ. මේ පොල් ටික ඔක්කොම ඉවරයි. ඒ වුණාට තාම පොලිම දිගටම ඩොට්. ඔව්. මෙතනත් බඩු ඉවරයි නේ. ඒ තව ටක් ගාලා 500ක් ගහන්න. ටක් ගාලා 500ක් ගහන්නකෝ. අජ්ජෝ මං රජෙක්දු අද මං රජෙක්දු වන්සින්ද පූමුන් මං රජෙක් වුණත් මෙව ඇට ලේමස්දු එහෙනම් පොඩ්ඩක් රෙස් කරන්න. ඒ වුණාට පොලිමේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු කඩ කරන්න හොඳ නෑනේ. හරි. within 10 minutes තව 500ක් ගහලා තියන්න. මං ටක් ගාලා එනවා ඈ. හරි. ගෙඩියක් කුසිපාට කවුද නරියා? ගිනි තියනවා. ගොනුසා ගෝල 3-4 දෙනෙක් කරවරේ ඩිස්කනෙක්ෂන් එක. මචං ලොක්කා. සෝරි දෙවියන් වහන්සේ. මෙන්න දවසේ ආදායම රුපියල් 35000යි. මේකෙන් දැන් ඔබතුමාට කීයක් ඕනද? ඇජ්ජෝ බලප්පයා හොඳ බාගේ තිබුණා නම් මං තෝ ගල් කරනවද? මඩකඩිය පතොලේ දෙකට කඩනවා. ගාත් මගේ ගෙඩිත් මගේ. අර නම් මමයි තවුසිකින් ආණ්ඩෝනේ කීයක් ඕනේද කියලා. අනේ සමා වෙන්න දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අර මීටරේට වැටලා හිටපු හින්දා මාව නිකම්ම අඤ්ඤ කොරස්සුනා. ෆිනෑන්ස් එකේ තුන හිර වෙලා මං කොර වෙලා කමන්නේ. එලෝ පොල් මෙලෝ පොල් කරලා මාකට් එකට දැම්මට ඔබ වහන්සේ සතුටු ගානක් මට දෙන්න. මචං මංගුට මචං කිව්ව කමන්නේ මචං. සෝරි දෙවියන් වහන්සේ. යුග ප්‍රොබ්ලම් නේ. කමන්නේ මචං. මේ සල්ලි ඔක්කොම උඹ තියාගන්න. හරිද? මට සත්ත පාක් එපා. හරිද? මට ඕනේ සීතා. ඇව්වට සමා වෙන්න දෙවියන් වහන්සේ. දැන් ඔබ වහන්සේට වයස කීයක් විතරද? වයස 55යි. පෙන්ෂන් යන වයස. යකෝ මම සරසවි පත්තරේ දැක්කනේ සීතට තාම 23යි කියලා. සෑහෙන වයස ගැප් එකක්. මං සීතා නෙවෙයි. මං අඩෝ. එදා රාවණ යුගයේදී පුරුෂයෙක්ගේ වයස අවුරුදු 200යි. 100ක් යනකොට තමයි තරුණයා. 150ක් යනකොට තමයි මැදිවිය. අඩෝ කවුද ගෙදර? පොල් බෑමෝනා බෑපන් එළියට. අපොයි රජ්ජුරුවෝ. හරමානිත්ගේ ගෝලේ ඇවිල්ලා. ඔව් මෑන්ස් තමයි. දෙවියන් වහන්සේ ඔය හරමානිසා කියන්නේ රාමදාස් කියන ඉන්දියන් කාරයත් එක්ක එකතු වෙලා පොල් ඉන්දියාවට පටවන ආදේ. අනිවාර්යෙන්ම මේක පොල් කේස් එකක්. අනිත් එක ඔය හරමානිස්ලා කියන්නේ පාතාලේ සුපර්ස්ටාර්ස්ලා. රජුරුව දෙවියන් වහන්සේ රජුරුව කියලා දෙවියන් වහන්සේ නෑ මම නැතිලා නෑ. මම ඉන්නේ. හැබැයි මං ඉන්නවා. මේකට තමයි කියන්නේ නොපෙනී පාර. හරිද? අනේ වැරිද රජුරුවෝ මටත් නොපෙනී ඉන්න සලස්වන්න. ඒ මීයා බෑපන් එළියට. මේ ගයිඩා බය නැතුව බයිනවා එළියට. සයිඩ් එකේ මම ඉන්නවා. කාටවත් මාව පේන්නේ නෑනේ. නැගිලා. අනේ දෙවියන් වහන්සේ උන් දෙන ටෝක්ස් වලට එළියට නෙමෙයි මට දොට්ටයයි. නරියා එළියට බෑපන්. නැගිටාන්. කකුල් දා. මෙහෙට. දැන් යන කොහෙද යන්නේ මේ දැන් මේකයි මේ බයද තියෙන අද මේක ආගනින් දැන් උන් ආන ටෝක් වලට ඉර වෙනවා නම් නිකන් කට අරිනවා වානවා. හරිද? මං සයිඩ් එකකින් වචනේ දෙන්න. ධෛර්යය අරගනි. සැලෙන් මොන දීපන්. හරි. නැවතියක්. නැවත වීරෙක් වගේ නැවතියක්. අඩෝ උඩින්ද ගොඩින්ද මඩින්ද මං අරමානිස්ටෝ මං ගයිඩඩු
උස්සල ගන්න පොළඹී බීම සමතල කළ චප්ප කරනවා ගෙම්බා. ඔය පාංගඩ උස්සලා ගනි පාරට. අරමානිස් හනුමා කාටවත් පරදිලා නෑ හරිද? චැලෙන්ජ් ෆයිට් එකට ඩේට් එකක්. ඉදාට ෆයිට් බයිට් මොකුත් නෑ. ගිනි කියනවා. දෙවියන් වහන්සේ මිස්ටර් රාමදාස් එනවා. ඔය සීතාගේ හස්බන්ඩ් නේ. මන් නැති වෙනවා ඈ. මම රාමදාස් රාමචන්ද්‍ර. මේ මගේ ගෝලයා. අරමානිස් හනුමා. චැලෙන්ජ් එකට දිනයක් ගන්න දාවේ. එදා ඒවා ඔක්කොම එතනින් ඉවරයි. චැලෙන්ජ් බැලෙන්ජ් මොකුත් නෑ. හැබැයි චැලෙන්ජ් කරොත් ගිනි තියනවා. ගයිඩා මගේ යාළුවා. අපි මැරෙනකොට මේ පොල් ඔක්කොම දාලා යන්න ඕන. ශ්‍රී ලංකාවේ පොල් ගෙඩිය ඉන්දියාවට අරින්නේ මම තමයි. හරි. ඔයාගේ ගෙඩිය මට 25 ගානේ දෙන්න පුළුවන්ද? ඕකේ බොස්. මං බොස්ට දෙන්නම් පොල් ගෙඩිය රුපියල් 20ට. thank you brother. සුමානෙකට මට පොල් ලක්ෂ 2ක් දෙන්න. අපේ මේ රජ පොල් ව්‍යාපාරය ඉන්දියාවට විතරක් දෙන්න. राम मुकदमे राम ඇයි මේ ඉන්ටර්නෙට් එකේ ඔයාව විනාශ කරලා ලක්ෂ්මන් කිව්වා මූණේ විතරයි මගේ ශරීර වෙන කෙනෙකුගේ කියලා මල්ලි කොහමද ඒක දන්නේ එහෙනම් ඔයා කියන්නේ මං කියලාද මූණ විතරයි මං දැක්කේ
ඒක හොඳයි. මගේ මහත්තයා අනුන්ගේ ශරීරය දකින්නට මාත් කැමති නෑ. මේ පික්චර් එකේ ෂූටින් හෙට ඉවරයි නේද? ඔව්. හෙටින් පස්සේ පික්චර් රෝල්ට ඔයාට යන්න බෑ. ඔයා මාව මැරි කරේ මට පොරොන්දුවක් දීලා. ෆිල්ම්ස් වලට යන්නේකට හරස් වෙන්නේ නැහැ කියලා. පික්චර් එක පටන් ගත්තේ කඩවුණු පොරොන්දුවෙන්. මටත් පොරොන්දු කඩන්න සිද්ධ වෙනවා. සුපර්ණක්කිගේ අලුත් ෆිල්ම් එක සුදෝ රත්තරන් වලට මං අත්සන් කරා. තව ෆිල්ම්ස් මේ හාබන් අහපන්. චී දැන් වාගේ වැදගත්කමක් පහලට වැටිලා. යකෝ අනිමි ඕ මොනවද කරන්නේ? මට පව් සිද්ධ වෙනව නැගිටින්නකෝ. අනේ රත්තරන් පික්චර් එක නවත්තලා අපි ආදරෙන් ජීවත් වෙමු අප්පා. මරු ඩාලින් ඔයා ෆිල්ම්ස් වලට ජෝක්ස් දැම්මන? තානං වචන කතා කරන්න එපා. පික්චර් කතා එතනින් ඉවරයි. අද මට සන්තෝෂ දවසක්. දාමු ජොලි ට්‍රිප් එකක්.